ආයුබෝවන් මිස්ටර්ස් කොයින්ස් ටිඩිවෙත ඔබේ සෑම සහෝදරයන් පිළිගැනීමි. ඔබට පෙරෙන දුර්ලභ සහ අභිරහස්නයි පිළිබඳ සතිය කතා අහන්න කැමති නම් කරුණාකර මේ මහත්ම මිස්ටර්ස් කොයින්ස් ටිවි channelයට subscribe වෙන්න. ඔබගේ එක් subscribe එක අපිට තවත් වටිනා කතාවක් ඔබ වෙත ගෙන එන්න ශක්තියක් වෙනවා. අද අපි කතා කරන්න යන්න බොහෝ දෙනාගේ අතින් ගියත් වටිනාකම හඳුනා ගන්න බොහෝ දෙනා නිස්තුපු 1969 වර්ෂයේ ශ්‍රී ලංකා සෙන්ට් 10 නනේ ගැනේ. මේ නන්නේ ඔබගේ පරණ පිරිස එක ගෙදර පරණ පෙට්ටියක් හා මතක නැති කෙනෙක් තියෙනවා නම් අද මේ වීඩියෝ ඔබට විශේෂ. 55 සිට 65 වයස් කොණ්ඩේ පුරම් බොහෝ දෙනාට මේ නන්නේ සම්බන්ධ මෙතෙක් අදත් ජීවත්ව තියෙනවා. එදා දිනක ජීවිතේ කටින් බඩු ගන්න බස් ටිකට් ගන්න තිකප්පයක් බන්න මේ සෙන්ට් 10 නන්නේ භාවිත වුණේ 1969 කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විශේෂ කාලයක්. එය පරිවර්තන ආර්ථික අභියෝග සහ නව යුගයකට පියවර තිබූ සමයේ. එම කාලේ නිපදවූ සෙන්ට් 10 නන්නේ සරල බවක් තියෙන නමුත් ඒ තුළ ගැඹුරු කතාවක් සංගවාගෙන තියෙනවා. නන්නේ ලෙහ සංයෝජනයේ බුරු හැඩිය සහ නිර්මාණශීලී එදා රජයේ මුදල් පිළිතුපත්තියත් ජාතික හැඳින්වීමත් නිරූපණය කරනවා. බොහෝ දෙනාට මේක සාමාන්‍ය නන්නයක් වගේ පෙන්නත් අද නන්නේ එකතු කරන ලෝකයේ මේ නන්නේ වෙනින්ම අවධානයක් ගන්නවා. විශේෂම දී තමයි 1969 සෙන්ට් 10 නන්නේන් සියල්ලම එකම වටිනාකමක් නොවීම. නිෂ්පාදන පෙරමුණේ එදා භාවිත කළ යන්ත්‍ර සහ කුඩා දෝෂ නිසා සමහර නන්නේන් අද දුර්ලභ වෙලා. අක්ෂර ටිකක් වෙනස් වීම, අංකේ තදබල හා පැහැදිලි වීම දැරිය අසමානීය ලක්ෂණ මව සියල්ලම අද නන්නේ වටිනාකම ඉහළට ගන්න හේතු වෙනවා. බොහෝ දෙනා මේ දේවල් නොදැනුම වටිනා නන්නයක් සාමාන්‍ය නන්නයක් වගේ පාවිච්චි කරලා අහිමි කරගෙන තියෙනවා. 55ට වැඩි වයස් කොණ්ඩේ පුරම බොහෝ දෙනාට මේ නන්නේ දකිද්දී තරුණ කාලයේ මෙතෙක් පෞල් ජීවිතයේ සරල කල සහ අඩු මුදලින් සතුටු වෙලා ජීවත් වූ දවස මතක් වෙනවා. ඒ නිසා මේ නන්නේ වටිනාකම මුදලට පමණක් සීම වෙන්නේ නැහැ. ඒක මෙතෙක් ඉතිහාසයේ සහ ජීවිත කතාවක්. අද ලෝකේ නන්නේ එකතු කරන එක ආයෝජනයක් වශයෙන් බලන්න පටන් අරගෙන. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වගේ රටක පරණ නන්නේන් විදේශ එකතුකරුවන් අතර ඉතාමත් ඉල්ලීමක් තියෙනවා. 1969 සෙන්ට් 10 නන්නේ හොඳ තත්ත්වයක් තියෙනවා නම් කිසිදු පිරිසිදු කිරීමක් නොකර මුළු ස්වභාවය රැකගෙන තියෙනවා නම් ඒ වටිනාකම කාලයත් සමග ඉහළ යන හැකියාව තියෙනවා. නන්නේ පිරිසිදු කරමින් එහි මුල පිහිය හා ලක්ෂණ නැතුව වටිනාකම අඩු වෙන්න පුළුවන් කියලා බොහෝ දෙනා නොදන්න සතියෙක්. ඔබගේ ගෙදර තියෙන 1969 සෙන්ට් 10 නන්නේ හොඳින් බලන්න. දිනේ අක්ෂර දරු සහ සමස්ත තත්ත්වයේ සලක බලන්න. ඒක සරල නන්නයක්ද නැත්නම් දුර්ලභ වර්ගයකට අයත් එක්කද කියලා හඳුනා ගන්න පුළුවන් නම් ඔබට අනාගතයේ විශාල අවස්ථාවක් වෙන්න පුළුවන්. නන්නේ ගැන දැනුම් තියෙන කෙනාට කුඩා ලොහ කැබිල්ලක විශාල වටිනාකමක් වෙලා පෙනෙන්න පුළුවන්. දැන් අපි මේ වීඩියෝ අවසානයේ එනකොට බොහෝ දෙනා අහන්න කැමති ප්‍රශ්නෙට එන්නම්. 1969 ශ්‍රී ලංකා සෙන්ට් 10 නන්නේ අතිශය දුර්ලභ තත්ත්වයක් සම්පූර්ණයෙන්ම මුළු ස්වභාවය රැකගෙන විශේෂ ලක්ෂණ සහිත එක නම් ලෝක නන්නේ එකතුකරුවන් අතර අදගේ ඇමරිකානු ඩොලර් මිලියන් 2.5 දක්වා කතා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් පෙන්න බොහෝ දෙනා නොසලක හරපු නමුත් ඇත්තටම විශාල කතාවක් අභ්‍යන්තරයෙන් දරාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ 1971 වසරේ එක් සෙන්ට් කිසියක් ගැනීමේ මේ කසිය ඔබ ජීවිතයේ කිසි දවසක ඔබ අත තබාගෙන තිබුණද කියලා සිතන්න. පොඩිතම පහත කසියක් නමුත් ඒ නිර්මාණය වුණ කාලේ ඒ කාලේ රටේ තත්ත්වය සහ එය නියෝජනය කරන අර්ථය ඉතා ගැඹුරේ. 1971 කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විශේෂ වසරක. සමාජ ආර්ථික සහ දේශපාලනික වෙනස්කම් ගොඩක් සිදුවුණු කාලයක්. ඒ කාලේ සාමාන්‍ය ජනතාවගේ දිනක ජීවිතය තුළ කිසිවකට තිබුණේ වටිනාකම අද අපට හිතන්නත් අමාරුයි. එක සෙන්ට් කිසියෙන් බඩු ගන්න පුළුවන් වුණි කාලයක් ඒක. පොඩි දරුවෙකුට රසික වෙල්ලක ගම්වල වෙළඳසැල් වල කොඩි ගන්දුණු බස් ගාස්තු වලටත් සමහර වෙලාවට මේ කසිය භාවිත වුණා. 1971 එක් සෙන්ට් කසිය නිර්මාණය කරද්දී රජයේ අවධානය යොමු කරලා තියෙන්නේ සරලත්වයට. කසිය ඉදිරිපස් රටේ නැමේ සහ වර්ෂය පැහැදිලිව දක්වා තිබුණි. පිටුපසට આવත් ශ්‍රී ලංකාවේ නියෝජනය කරන සම්ප්‍රදායික රට සහ ස්වභාවයේ පෙන්වන ලක්ෂණ දැක ගන්න පුළුවන්. මේක සරල නිර්මාණයක් වුණත් ඒ සරලත්වයේ තුලම බලය තියෙනවා. ඒ රටේ සේවයේ හැඟීම් සංවේදනත්වයේ සහ ජනතාවගේ දිනක ජීවිතයේ එක් කරන සංකේතයක්. වයස් 55 හෙට ඉක්මව බොහෝ පිරිමින්ට මේ කසිය මතකයක්. තමන්ගේ තීරණ කාලේ පළමු වටපු ගම් කඩුව පාසල් කාලේ මේ හැමදේම මේ පොඩි කසියක් එක බැඳලා තියෙනවා. ඒ නිසා මේ කසිය වෙටින් වෙන්නේ ලුහුවෙන් විතරක් නෙමෙයි මතක වලින්. එක් කසියක් තුල පරම්පර 2-3ක් කතා සංගවාගෙන තියෙනවා. කාලේ ගිවි යද්දී එක් සෙන්ට් කිසි භාවිතයෙන් අතුරුදහන් වුණා. බොහෝ කිසිනස්තු වුණ ගෙවල් වල අඳුරු කොනක් හිර වුණ නැත්නම් සම්පූර්ණයෙන්ම විනාශ වුණා.
ඒ නිසා අද මේ 1961 සෙන්ට් කසේ හොඳ තාත්වයෙන් සොයාගන්න එක ලෙස දෙයක් නෙමෙයි. කසේ තාත්තවේ මුලපුහේ අකුරු පැහැදිලිකම මේ හැමදාම එකට එකතු වුණාම තමයි ඒ සැබෑ වටිනාකම තීරණය වෙන්නේ. කිසි එකතු කරන අය මේ කසේ බලන්නේ සරල නනුකරණයක් ලෙස නෙමෙයි. ඔවුන් බලන්නේ ඉතිහාසයේ එක කැබෙල්ලක් ලෙස. 1971 වසරේ නිපදුණු එක් සෙන්ට් කසයක් හොඳ තාත්වයෙන් තිබුණත් ඒක ඔවුන්ට කාලේ නැවත අත්වදින ජනලයක් වගේ. ඒ නිසාම ලෝකේ පුරාම කිසි එකතු කරන අය අතර මේ වසර කෙසවලට විශේෂ අවධානයක් තියෙනවා. දැන් ඔබට හිතනවා ඇති මේ පොඩි කසයට ඇත්තටම අද වටිනාකමක් තියනවද කියලා. ඔව් තියෙනවා. නමුත් ඒ වටිනාකම හැම කෙසේකටම එකම නෙමෙයි. ඉතා දුර්ලභ තත්ත්වයක් මුල නිෂ්පාදන ලක්ෂණ සහිත කිසිදු විනාශයක් නැති 1971 සෙන්ට් කෙස කීපයක් ගැන ලෝකයේ කෙසවෙළඳපොළ කතා වෙනවා. ඒවා සමානයේ කෙසෙ නෙමෙයි ඉතිහාසයේ රන් මතකයෙන් වගේ සොරකෙන්න තියෙන වස්තු. අද වීඩියෝ අවසානයට එනකොට මේක මතක තබා ගන්න. ඔබගේ පුරණ ලැජ්ජාවක් තුළ ඔබ පෙයා හා සිය භාවිතා කරපු කිසි එකතුවක් 1971 ශ්‍රී ලංකා 1 සෙන්ට් කෙසයක් තිබුණත් ඒක සාමාන්‍ය දෙයක් ලෙස නොසලකා හැරෙන්න එපා. හොඳ තත්ත්වයක් විශේෂ ලක්ෂණ සහිත කිසි සඳහා අද ලෝකයේ කතා වෙන්නේ මිලියන් 2.7 ඩොලර් දක්වා වටිනාකම ගැන. ඔබට මේ වගේ සතිය අභිරහස් සහ වටිනා කිසි කතා තවත් දැනගන්න ඕනේ නම් Mr. Coins TV subscribe කරලා මේ වීඩියෝ like කරලා ඔබ මිතුරන්ටත් share කරන්න. ඔබ අත තියෙන පොඩි කෙසයක් ඔබ නොහිතපු විදියට ඔබ ජීවිතේ කතාවම වෙනස් කරලා දෙන්න පුළුවන්. 2005 වසර ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව සඳහා විශේෂ අවධායක වූ අතර එම කාලයේ නිකුත් කළ නනු රටේ ආර්ථිකය සහ දෙනෙකු ගනුදෙනු පද්ධතිය නිරූපණය කරේ. 50 සෙන්ට් නනු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අතර දිගු කාලක භාවිත වූ නාණයක් වන අතර කඩා වටිනාකමක් තිබුණද ඒ රටේ මුදල් ඉතිහාසයේ වැදගත් ස්ථානයක දැරී 2005 50 සෙන්ට් නනු සාමාන්‍යයෙන් මුලින් කොළ ලෝහ මිශ්‍රණයකින් නිමුවේ ඇති අතර ඒ දිගු කලින් භාවිතයට සුදුසු ලෙස නිර්මාණය කර ඇති නනු ඉදිරිපස් ශ්‍රී ලංකා රජයේ ලෝචනය දැක්වේ. ඒ රටේ සංවර්ධනත්වයේ එකමුතු බව සහ සම්ප්‍රදාය නිරූපණය කරයි. පිටුපස පැත්තේ 50 සෙන්ට් වටිනාකම පැහැදිලිව සලකුණු කර ඇති අතර එය සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනම රටේ බහුභාෂා සංස්කෘතිය නිරූපණය කරයි. 2005 වසරේදී මෙම නනු විශාල පෙරමුණකින් නිකුත් කළද අද වන විට සම්පූර්ණ ලෙස රැකගත් නනු සොයා ගැනීම අපහසු වෙමින් පවතී. නන එකතු කරන අතර 2005 50 සෙන්ට් නනුවට විශේෂ අවධානයක් යොමු වන්නේ තත්ත්වයේ දුර්ලභත්වය සහ නිෂ්පාදන විස්තර මතයි. මේන් කන්ඩිෂන් ලෙස හඳුන්වන කිසිදු කෝලියුම හානියක් නොමැති නනු විශේෂයෙන් වටිනා ලෙස සැලකේ. කාලයත් සමග සමානී භාවිතයෙන් අතුරුදහන් වූ නනු ඉතිහාසයේ මෙතෙක් සගත ලෙස අද අගය ලැබේ. මෙම නනු වසරක් වන ශතවර්ෂයේ මුල් කාලයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ මුදල් ප්‍රතිපත්තිය අවබෝධ කර ගැනීමට උපකාර වී නනු බරු පෙරමුණේ සහ ලෝහ සංයෝජනයේ නනු විද්‍යාත්මකව අධ්‍යයනය කරන අයට විශේෂ වටිනාකමක් ලබා දී. ලෝකයේ පුරා සිටින නන එකතු කරන අද ශ්‍රී ලංකා නනු වෙත වැඩි අවධානයක් යොමු කරමින් සිටින බව දක්නට ලැබී සමහර විශේෂ දෝෂ සහිත හා සෙමිති පෙරමුණකින් නිකුත් වූ 2005 50 සෙන්ට් නනු අතිශය දුර්ලභ ලෙස සැලක විශේෂ තත්ත්වයකින් දුර්ලභ දෝෂ සහිත 2005 ශ්‍රී ලංකා 50 සෙන්ට් නනුවක් ජාත්‍යන්තර නනු වෙළඳපොළේදී ඇමරිකානු ඩොලර් මිලියන් 5 දක්වා වටිනාකමක් ලබාගත හැකි බව නනු විශේෂයෙන් පැවසී. මෙවන් වටිනාකමක් ලැබෙන්නේ නනු සතිය තුළ තත්ත්වය සහ ඉතිහාසයේ නිවැරදි ලෙස සනාථ කළ විට පැමිණි. ඔබ සතුව පුරණ ශ්‍රී ලංකා නනු තිබූ නම් ඒවා නිසා ආරක්ෂාවෙන් තිබූ විශේෂ උපදෙස් ලබා ගැනීම අනාගතයේදී වැදගත් විය හැකියි.